අපි මොනවද බං උයන්නේ? අනේ මන්ද මොනවද නැද්දල්නේ. හරියට උයන්න ගියපන් මෙතන ලයින් එකේ. පුතේ අපි දෙන්නම සමානයි. පුතේ ලස්සන උයන්න ඕනේ. හොඳ කේටරින් කරමු ඉතින් දෙන්නේ. අන්න පුළුවන් නේ. අන්න පුළුවන්. අන්න පුළුවන් තාම. අද මරි නෑ මර ජම්ම කියලා ගහන් යනවා. ආයෙ ආයෙත් ජම්ම කියලා ඉතින් අන්න පුළුවන් කියලා. අපි කියන්නේ කියන්නේ. බ්ලැක් එකයි යාමනේ කියන්නේ ඉතින් ආයේ මගේ වල්ලා. ඇත්තට මං ආදරේ මං ඒකින්ද මේ බැත් කරලා බලන් ඉන්නේ. හරියට මේ මොනවද උයන්නේ කියලා පොඩ්ඩක් කියන්න. අපේ වාඩි මොනවද උයන්නේ කියලා පොඩ්ඩක් කියන්න. වානේ මෙතන ඉතින් මූලික ස්ථානේ ඉන්නේ ඈ. අද මාළු වේලා සභාපතිතුමා විතර වැදලා. සභාපති. මාළු වේලා විතර වැද්දේදී මේ බයිට් එකට විතර වැත්තේ. සම්බෝලෙකුත් හදලානේ. සම්බෝලයක් හදලා මාළුයි බතුයි සම්බෝලයි රහයි. අපේ කුකා මේ ඉන්නේ. අද දවසේ කුකා තමයි මේ ඉන්නේ. මාළු වේලා මේ හෙල්ප් මේ ඉන්නේ හෙල්ප්. හෙල්ප් එසස්. ඕන් අපේ කොල්ලෝ ඉතින් වාඩි වෙලා ඔය සභාපතිතුමා ඔය රෙදි එල්ලගෙන ඔහොම තමයි අපි ජීවත් වෙන්නේ. අපි දුකසේ ජීවත් වෙන්නේ පොඩි වාඩියක ඈ. ඔය ඉතින් වාඩිනේ අපි මේසන් බාස්ලා කියන වාඩිනේ නේද? වාඩි ඉතින් ගාලා මේ හාන්සර් රුද්‍රිගෝ ආන්සර් නියමැක්ස් ඩියර් එකක් ගාලා පාඩු ඉන්නවා හැන්දෑවට. හැමදාම ඔහොමයි. හොඳයි. ඈ මේ කාලේ දෙයක් දෙන්න ගහලා වාඩි ඉන්නවා. අපි 3-4 දෙනෙක් පොඩි බෝතලයක් ගහලා ඉන්නවා. අතිවිශේෂ වාර. බොහොම සූති. මුඩිය අපේ කළුමල්ලි ඈ. බැක්කෝපල් කියන්නේ මෙයාට තමයි. අපේ ලොක්ෙක් තමයි ඉන්නේ. අපි කවුරුත් අඳුරනවා ඈ පේජ් එකේ දැක්කොත් අඳුරන නැල්ල ඈ මාළු පිළත ගන්න ගියා. එහෙම අත ගාලා ගන්න සාඩින් දෙක නළුවා. සාඩින් දෙක නළුවනේ නැද්ද? සාඩින් නළුවා. සාඩින් එක දෙක නළුවා. ඔහොම තමයි ඉතින්. ලයින් එකේ ડોක්ටර් මඩු ගාලා ඉන්නවා. ඔය යද්දි ගන්න ෆන් එක. ඔය නා එහා පැත්තේ ඒ කුස්සිය කිචන් එකේ ෆන් එක මේ කිචන් ෆන්. අම්මට මොනවාද උයන්නේ අම්මේ. ලස්සනට දාන්න ඕන. ලස්සනට තියෙන්න ඕන මොනවාද මිරිස් බදිනවද? නෑ අද හොඳ ලිපත් මිරිස් බදින්න මිරිස් අර මොකද්ද අමිල? අපි සුපිරි කනවනේ. ඒක ගන්න. ලුණු එක දිස්සේ දාලා දෙන්න. කොල්ලන්ට ඉතින් මහන්සිලා ඉදි කන්න බොන්න නැතුව වැඩක් තියෙනවනේ. අපි ඒ මොනවාද? මේක මේ චන්දනාගේ ලයිෆ් එක. ඔව්නේ. ආසයි ඉතින් කොල්ලෝ ඉතින් හන්දෑවට ෆන් එකක් කරන් ජීවිතේ සතුටු වෙනවා. පට්ට අද සිමින්ති කොට අද කීයක් විතර එනවද චූටියා? අපේ 35ක් කරලා තියෙන්නේ. මිචර් එකේ මිචර් ඔපරේටර් මිචර් ඔපරේටර් සිමින්ති කොට 35ක් එනවා අද. වලවල වලට දාලා කැරි ගේමක් දෙන්නේ සන්තෝසයි. ඊයනවා සීපාද මාසිය සේරම ඉවර කරනවා හැන්දෑවේදී නේද මල්ලි? මේ ඉන්නේ අපි වැඩි කර්මාන්තයෙන් වැලි කර්මාන්තේ ආන්සනිය මැක්ස්. හැබැයි මිනිහා හොඳට හැදිලා වීරයක් ගහලා ඉන්නේ. කොහොමද හිටියේ? මිනිහාගේ තියනවා ඉතින් ඩයල් එක අනාගතය ගැන බලාපොරොත්තු. ගායකෙක් චාමර විසිංහ අනුමැතිව ඔව්. එක විනාඩි දෙකක පොඩි වීඩියෝ එකක් දාන්න බෑ අපි ඉතින්. සාඩින් ඉන්න අපේ සාඩින් තමයි මේ ඉන්නේ 2 3 1 තියෙනවා 4 5 අපි ගමු.